බල බල ඒක තමයි. එහෙම එනකොට මෙතන රාජකාරී වෙලාව පහුවී හමාරයි. ඔබ දන්නවද මම රාජ මන්දිරයට සපත් වෙන්න පෙරටුව ඔබ රාජ මන්දිරයට එන්න ඕනේ කියලා ඔබ දන්නවද? එහෙමයි යාපති ඒක දන්නවා. කොහේ එනං ආවා? තරහවතර මේකයි දේවනාංග උදේ නැක්කම නිවසේ පිටත් වෙලා දුවගෙන එනකොට අපේ අම්මේ එන්න ඉඩ නැහැ. ඇයි මොකද්ද? අම්මෝ එන්න පිරිසක් එකතු වෙලා. මොකද්ද? එන්න පිරිසක් එකතු වෙලා මේ මගේ රාජ්‍ය ප්‍රාන්තය තුල එහෙමයි. ඔබ සොයලා බැලුවේ නැද්ද මොකද්ද කියලා? ඒක තමයි. ඔබට අයිතියක් තියෙනවා. මගේ රටවැසියාගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් සොයා බලන්න. ඔබ එතනට ගියාද? එහෙමයි දේවනාංග මම එතෙන්ට කිට්ටු කරලා බැලුවා. ඉතින් මේ කිට්ටු කරලා බලද්දි ඇඟිල්ල දාන්න බෑ. ඒ මොකද කණ්ඩුල? ඒ සට්ටා. ඒ කිව්වේ? මොකද ඒ කිව්වේ කණ්ඩුල? සට්ටා. අනේ සෝ. කාගෙද මිනිස්සුયો? දේවනාංගට කියන්නේ දේවනාංග ගෑනු ගොඩාක් එකතු වෙලා එතන මේ ලොකු සංගමයක්. කාන්තා සමිතියක් වෙන්න ඇති සමිතියක් නෙමෙයි. මම බැරිය සමිතියක්ද කියලා. ලිඳලක සංගමයක් වෙන්න ඇති. ලින්දලක නෙමෙයි මහපාර සංගමයක්. පාරේ සංගමයක්. හරි. ඒක සංගමයක් තියනවනේ. මං ඇඟිල්ල පොඩ්ඩක් දාන්න බැලුවා. වගේ සේනාදියා ඇඟිල්ල දැම්මා කියන්නේ ඇඟිල්ල දාන්න ඉඩ නැහැ. බැරි විතර අත දාලා බැලුවා. එන්න පිටුද අත දාන්න බෑ. ඒ තරම්ම සෙනඟ පිරිස. ඒ තරම් පිරිස. ඊට පස්සේ මම බැරි මෙතන දැම්මා ඔළුව. ඊට පස්සේ කණ්ඩුල මොකද උනේ? ඊට පස්සේ පේනුණාද? ඔළුව දාලා බලපුවාම තියෙනවා බිම තුන්ඩු ගොඩක්. තුන්ඩු. ඔය කොළ කෑලි ගොඩක්. ඉතින් ඊට පස්සේ කණ්ඩුල ඔබ මොකද කිරුවේ? ඊට පස්සේ මම තිමීට ඇඟිල්ල දාලා අර කොළ කෑල්ලක් අරගත්තා. ඉතින් මම හරියට දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඔව්. ඔබ නොදැනුවත්වමනේ එතෙන්ට ගියේ? බලපුවාම මේ ගෑනුන්ගේ සෙල්ලමක් තියෙනවා. ඉතින් ඔබත් ඒ සෙල්ලම කරන්න පටන් ගත්තද ඊට පස්සේ? ඒක අදාළ කාන්තාවන්ට විතරයි. ආනේ ඊට පස්සේ? ඊට අදාළ නැහැ. ඊට පස්සේ මම දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මම අර තුන්ඩු කෑල්ල ගත්තානේ. ඔව්. එතන තියෙන දේ දේවින්නාන්සේ තුන්ඩු කෑල්ලේ තියෙන දේ අපි අභිරූපණ රංගනයකින් ඒ කියන්නේ තුන්ඩු කෑල්ලේ තියෙන දේ ඔබ අභිරූපී රංගනයකින් පෙන්වන්න ඕනේ. ඒකද එතන කාර්යය. ඒක තමයි එතන තියෙන කාර්යය. හොඳයි ඔබට ලැබුණේ මොන වගේ අභිරූපී රංගනයක්ද? ඇයි කණ්ඩුල? ඒක තෝන්නේ නැහැ ඒකයි. ඇයි කණ්ඩුල මොකද ඔබ සිනාසෙන්නේ? ඕන්නේ නැහැ ඒක ඉතින්. කණ්ඩුල සිනාසෙන හේතුව මම කියන්නද එහෙනම්? නෑ දේවින්නාන්ද මේකනේ. මම තුන්ඩුව දිගහැරලා බැලුවා. ඉතින් ඊට පස්සේ? ඉතින් කණ්ඩුල කියාපන්කෝ. මොකද්ද තිබුණේ කණ්ඩුල? ස්වාමීනි බලන්නකෝ මේකගේ තියෙන සිරික්ක. ඒකේ තිබ්බේ යප්පා. මොකද ලැජ්ජායද? නෑ ඒකේ තිබ්බේ ගෑණියා නාන විදිය ඉදිරිපත් කරන්නේ. කණ්ඩුල ඒක නෙන්න. ඔබට ඉතින් ඒවා මහ ලොකු දේවල් නෙමෙයිනේ. ඒක තමයි ස්වාමී. මම දැකලා තියෙනවා. නාන්න කියපුවම කොහොමද ඔබ නාන්නේ කියලා. ඉතින් ඔබ අභිරූප රංගනයේ පෙන්වනවද? ඉතින් මමත් ඉතින් දෙවෙනි උන්නේ. ගෑනුන්ට විතරයි පුළුවන් කියලා. මොනවා? මම ඒක පෙන්නුවා. කණ්ඩුල සද්දකින් ඔබ පෙන්නුවාද? පෙන්නුවද කියනවා. ගෑනිය නානවා පෙන්නුවම. එහෙමද? ස්වාමීනි බලන්නකෝ මේකත් එකට ගෙන ගන්න බෑ වගේ ඉන්නේ. දේවිය. අපි කණ්ඩුලට කියමු. එතන ඒක පෙන්නුවා නම් රාජ මන්දිරේ අපි ඉදිරියට පෙන්වන්න ඕනේ කියලා. ඒක තමයි. කණ්ඩුල පොඩ්ඩක් මෙහාට වරින්කෝ. මේ රාජෝත්තමයන්න් වහන්සේගේ සිංහාසනය පිටිපස්සට අරගෙන හරිද? මං කියන දේ ඔබට තේරෙනවනේ. ඉතින් ගනින්කෝ සිංහාසනය පිටිපස්සට. ඔය කොහෙද ගෙනියන්නේ කණ්ඩුල? අන්න ඔතනින් තියාපන්. බලපන් හරි ආකාරයෙන් තියනවද කියලා. අනතුරු සිද්ධ වෙන්න පුළුවන් මගේ ස්වාමියාට. කණ්ඩුල දැන් උඹ එතන ඒ සෙල්ලම කෙරුවා වගේ රාජ මන්දිරය ඇතුලේ මටත් මගේ ස්වාමියාටත් පේන්න ඔය අභිරූපණ රංගන ඉදිරිපත් කරලා පෙන්නන්න ඕනේ. අන්න හරි දේවිය. ඒක තමයි වෙන්න ඕනේ. ඇයි? මෙතන කණ්ඩුල මං දැන් එකපාරක් කිව්වා උඹට පෙන්නපන් ඉතින්. මමත් කිසිම දවසක ඔය අභිරූපණ රංගන දැකලා නැහැ. දැන් මම්ම පෙන්නන්න ඕන. කණ්ඩුල. ඔබ පෙන්නන්න නැතුව මම පෙන්නන්නද? කණ්ඩුල පාලයන් ඉස්සරහට ගිහිල්ලා එතන කරපු දේ මම දේවියත් ඉදිරියේ කරලා පෙන්නන්න ඕන. කණ්ඩුල සූදානම් හැබැයි එතන කරපු ආකාරයටම සෑම දෙයක්ම ඒ විදිහටම කරන්න ඕනේ. තේරුණාද?
හරි ඔබට අවසරය තියෙනවා ඉතින් සෑම දවසකම. හොඳයි අපි ඉතින් බලාගෙන ඉන්නේ කණ්ඩුල වැඩියා. ඒක තමයි.
කඳුල හරි අපූර්වයි. හරි අපූර්වයි කඳුල. මම අද තමයි දැක්කේ ඔබගේ හරියාකාර